අපි හැමෝම වගේ නේද ලොකු ඉලක්ක තියාගන්නවා. එක රැයකින් ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් කරගන්න හීන දකින්නවා. ඒත් ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ මොකද්ද? දවස් කීපයක් යනකොටම හෙම්බත් වෙලා අන්තිමට ඔක්කොම අතෑරලා දාන එක. හැබැයි මේකට වඩා හොඳ, හරිම සරල, ඒ වගේම පුදුම වේදනතරම් සාර්ථක ක්‍රමයක් තියලවා කියලා කිව්වොත් හරි. දැන් මේ බලන්න. මෙතන තියන්නේ ප්‍රවේශ දෙකක්. එක පැත්තකින් අපි ගොඩක් දෙනෙක් හිර වෙන සියල්ලම ඕන නැත්නම් කිසිම දෙයක් එපා කියන උගුල. ඒ කියන්නේ එකපාර ලොකු පිම්මක් පනින්න හදන එක. අනිත් පැත්තෙන් කයිසන් ක්‍රමය. ඒ කියන්නේ හෙමින් ඒත් ස්ථාවරව ඉස්සරහට යන ගමනක්. එකක් රඳා පවතින්නේ හිතට එනකොට විතරක් තියෙන මොටිවේෂන් එක මත. අනික ස්ථාවර පද්ධතියක්. ඒ කියන්නේ පුරුද්දක් මත. ප්‍රතිඵලය හරිම පැහැදිලි නේද? එකකින් ඉතුරු වෙන්නේ හෙම්බත් වීම සහ වරදකාරී හැඟීමක් විතරයි. කයිසන් වලින් අපිට ලැබෙන්නේ දිගටම පවතින වර්ධනය. මේක නම් ඉතින් අපිට හොඳටම හුරුපුරුදු කතාවක්. අලුත් අවුරුද්ද පටන් ගනිද්දිම අපි ලොකු ප්‍රතිඥා දෙනවා. හැමදාම ජිම් යනවා, සීනි කන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා, පොත් කියවනවා. ඒත් සති දෙක තුනක් යද්දි මොකද වෙන්නේ? ඒ ඔක්කොම උනන්දුව බහැලා යනවා. අන්තිමට වෙන්නේ ආයෙමත් පරණතරටම වැටිලා මට නම් කවදාවත් විනාශ වෙන්න බෑ කියලා හිතන එක. මේක ඇත්තටම අපියම කඩා කප්පල් කරගන්න චක්‍රය. එහෙනම් මේකට තියෙන විකල්පය මොකද්ද? අනේ එතනට තමයි කයිසන් කියන සංකල්පය එන්නේ. කයිසන් කියන්නේ බලහත්කාරයෙන් කරන දෙයක් නෙමෙයි, ඒක ස්ථාවරත්වය සහ සරල බව මත ගොඩනැගුණු දර්ශනයක්. සරලවම කිව්වොත් වඩා හොඳ දෙයක් සඳහා වෙනස් වීම. කයිසන් කියන මේ වචනේ ඇවිල්ලා තියෙන්නේ ජපන් අක්ෂර දෙකකින්. කයි කියන කොටසෙන් කියන්නේ වෙනස. සෙන් කියන කොටසෙන් කියන්නේ හොඳ. ඉතින් මේ දෙක එකතු වුණාම හැදෙන තේරුම තමයි වඩා හොඳ දෙයක් සඳහා වෙනස් වීම. ඒ කියන්නේ එක දිගට පුඩියට කරගෙන යන වැඩි දියුණු කිරීම. මේක ඇත්තකම අද ඊ ආපු දෙයක් නෙමෙයි. මෙහි මුල් තියෙන්නේ ඈත අතීතයේ සෙන් බුදු ධර්මයේ මූල ධර්මවල. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ආයමත් ගොඩනගන්නකොට විශේෂයෙන්ම ටොයෝටා සමාගම මේක කළමනාකරන උපාය මාර්ගයක් විදිහට පාවිච්චි කළා. අද වෙනකොට මේ දර්ශනයේ ව්‍යාපාරය, ක්‍රීඩා, අධ්‍යාපනය, ඒ වගේම පෞද්ගලික සංවර්ධනය දක්වා මුළු ලෝකෙ පුරාම පැතිරලා තියෙනවා. ඉතින් මේ කයිසන් දර්ශනය මෙච්චරම බලවත් වෙන්න හේතු වෙන මූලිකම කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක අඛණ්ඩ වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ නිතරම පොඩි කල්පනාකාරී වෙනස්කම් කරන්න විවෘතව ඉන්න එක. දෙවෙනි එක හැමෝම වගකිය යුතුයි. දියුණුව කියන්නේ විශේෂඥයාට විතරක් අයිති දෙයක් නෙමෙයි. තුන්වෙනි සහ වැදගත්ම දේ කිසිම ක්‍රියාවක් ඉතා කුඩා නෑ. මොකද දිගු ගමනක් පටන් ගන්නේ අන්න ඒ පොඩි පියවර වලින් තමයි. හරි. දැන් අපි යමු අසල යන කතාවට. ඇයි මේ ක්‍රමය මෙච්චරම සාර්ථක වෙන්නේ? අපි දැන් කතා කරන්න යන්නේ 1% තියෙන පුදුම හිතෙන බලයක් ගැන. පොඩි ජයග්‍රහණ වලින් කොහොමද අතිවිශාල වෙනසක් ඇති වෙන්නේ කියලා. මෙන්න පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් අවුරුද්දක් පුරාවටම හැම දවසකම එකම 1%කින් විතරක් තමන්ව දියුණු කරගත්තොත් අවුරුද්ද අන්තිමට ඒ කෙනා මොන වගේ තැනක ඉඳීද? උත්තරය ඇහුවොත් පුදුම හිතෙයි. 37 ගුණයකින්. ඔව් හරියටම ඇහුණා. 365න් නෙවෙයි 37 ගුණයකින් හොඳ වෙනවා. මේකට තමයි කියන්නේ සංයුක්ත වර්ධනය බලය කියලා. මුලදී නොපෙනෙන පොඩි වෙනස්කම් කාලයත් එක්ක එකතු වෙලා අති විශාල ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේක හරියට කන්දක් උඩ ඉඳන් පහළට පෙරලගෙන එන පොඩි හිම බෝලයක් වගේ තමයි. මුලදී ඒක හරිම පොඩි. ඒත් පෙරලෙන්න ඒකට තව හිම එකතු වෙලා ඒක හිතාගන්න බැරි වේගකින් ලොකු වෙනවා. දවස ගානේ කරන පොඩි උත්සාහයන් නිකම් එකතු වෙනව නෙවෙයි. ඒවා සංයුක්ත වෙනවා. කාලයත් එක්ක ප්‍රගතියේ වේගය වැඩි කරනවා. තව හොඳම උදාහරණයක් තමයි උණ ගහ. හිතන්නකෝ උණ ඇටයක් හිටවුවම අවුරුදු 5ක් යනකල් පොළවෙන් උඩට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් ඒ කාලය පුරාම පොළොව යටින් විශාල මූල පද්ධතියක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ සතියක් වගේ පුංචි කාලයකින් අඩි 90ක් උසට යනවා. අපේ දියුණුවත් අන්න ඒ වගේ. මුලදී පේන්නේ නැති වුණාට අනාගතයේ ලොකු වර්ධනයකට අවශ්‍ය අත්විවරම තමයි ඒ හැදෙන්නේ. හරි. මේ තියරි ඔක්කොම හොඳයි. ඒත් කොහොමද අපි මේක අපේ එදිනදා ජීවිතයට ගලපගන්නේ? බලමු. කුඩා පියවර වලින් ලොකු වෙනසක් කරන හැටි. මනස දියුණු කරගන්න ලොකු දේවල් ඕනෙම නැහැ. බලන්නකො මේ විනාඩි 2ක් භාවනා කරන එක. පොතක එකම එක පිටුවක් කියවන එක. දිනපොතේ එකම එක වාක්‍යයක් කියන එක. මේ වගේ පොඩි දේවල් වලින් මානසික පැහැදිලිකම සහ කුතුහලය වැඩි කරගන්න පුළුවන්. ශරීර සෞඛ්‍යය ගැනත් එහෙමයි පුෂ්අප්ස් 5ක් දාන එක. ලොකු දෙයක්ද? නෑ නේද? හැමදාම බොන සෝඩා එකක් වෙනකොට වතුර වීදුරක් බොන එක.
දවල්ට විනාඩි 5ක් ඇවිදින එක. මේවා බය හිතෙන තරම් ලොකු දේවල් නෙවෙයි. ඒත් දිගටම කරගෙන යද්දී ලොකු වෙනසක් ඇති කරනවා. වැඩ කරන තැනත් එහෙමයි. හැමදාම කරන පොඩිම පොඩි වැඩක් තව ටිකක් ලේසි කරගන්න ක්‍රමයක් වෙන එක. කොම්පියුටරේ තියෙන එකම එක ෆෝල්ඩරයක් අස්පස් කරන එක, අලුත් කීබෝඩ් ෂෝට්කට් එකක් ඉගෙන ගන්න එක. මේ වගේ පොඩි දේවල් වලින් කාර්යක්ෂමතාවය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, කයිසන් කියන්නේ නිකම්ම ප්‍රොඩක්ටිවිටි ට්‍රික් එකක් නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඒ තමයි අපේ හිතන විදිහේ වෙනසක්. ඉලක්ක පස්සේ දුවන එකෙන් අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම දක්වා යන ගමනක්. අපි බලමු. පෙළම්වීම මොටිවේෂන් කියන්නේ හරියට අවුව වැස්ස වගේ. එක දවසක් තියෙනවා, අනිත් දවසේ නෑ. ඒක විශ්වාස කරන්න බෑ. ඒත් සිස්ටම්ස් ඒ කියන්නේ අපි ගොඩනගා ගන්න පුරුදු. ඒවා හරියට පාලමක් වගේ. කම්මැලි හිතුණත් හිතට අමාරු දවසකත් ඒ පාලම උඩින් අපිට එහා පැත්තට යන්න පුරව. මෙන්න මේක තමයි කයිසන් චින්තනයේ වැදගත්ම කොටස. මට මැරතන් එකක් දුවන්න ඕනේ කියලා හිතන එක වෙනුවට හිතන්න මම හැමදාම ටිකක් හරි දුවන කෙනෙක් කියලා. මට පොත් 50ක් කියවන්න ඕනේ කියන ඉලක්කය වෙනුවට මම දවසට එක පිටුවක් හරි කියවන කෙනෙක් කියන අනන්‍යතාවය හදාගන්න. එතකොට වෙන්නේ මොකද්ද? අපි ඉලක්කයක් පස්සේ දුවන්නේ නැහැ. ඒ ඉලක්කයට ළඟා වෙන කෙනෙක් බවට අපිමපත් වෙනවා. මේ ගැන ජේම්ස් ක්ලියර් කියන ලේඛකයා කියන හරිම ලස්සන කතාවක් තියෙනවා. එයා කියනවා ඔබ ඔබේ ඉලක්ක මට්ටමට නැගෙන්නේ නැහැ, ඔබ ඔබේ පද්ධති මට්ටමට ඇද වැටෙනවා කියලා. ඒකේ තීලුම තමයි දවස නරක අතට හැරුණාම අපිව බේරගන්නේ අපේ ලොකු හීන නෙවෙයි, අපි හැමදාම කරගෙන ආපු ඒ පොඩි පුරුදු ටික. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධානම පණිවිඩය තමයි මේක. මන්දගාමී වෙනස ශක්තිමත් වෙනසකි. එය සෙලවිය නොහැකි අත්තිවාරයාමක් ගොඩනගයි. හිතන්නකෝ ලොකු කුණාටුවකටවත් පෙරලන්න බැරි ශක්තිමත් ගහක්. ඒක එක රැයකින් හැදෙන්නේ නෑ නේද? ඒකට කාලයක් යනවා. අන්න ඒ වගේ තමයි මේ වෙනසත්. ඉතින් මේ හැමදේම අහලා ඉවරුනාම අන්තිමට තියෙන වැදගත්ම ප්‍රශ්නය තමයි මේක. මගේ ඊළඟ පොඩි පියවර මොකද්ද? ලොකු දෙයක් නෙවෙයි. අද දවසේ කරන්න පුන්වන් එකම එක පොඩි දෙයක්. ඒක මොකද්ද? අන්න ඒ පියවර ගන්න එක, හෙටත් ඒකම කරන්න එක. එතන තමයි කයිසන් පටන් ගන්නෙ. එතන තමයි ඇත්තම වෙනස පටන් ගන්නෙ.